අද මම ඔයගලන්ට අරගෙන අවිල්ලා තියෙන්නේ අපේ මැලේසියා ටුවර් එකේ වීඩියෝ සීරීස් එක. මේක පළවෙනි වීඩියෝ එක. ඉතින් අපිට ෆ්ලයිට් එක තිබුණේ 10:55 එයා ඒෂියා ෆ්ලයිට් එක. ඉතින් අපි එයාපෝට් එකට යනකොට පොඩ්ඩක් පරක් වුණා 8:00 වගේ වුණා. අපි සිකියුරිටි චෙක්අප් ඔක්කොම ඉවර කරලා කෙලින්ම අපි ආවේ චෙක් ඉන් කවුන්ට් එකට. ඉතින් මං කිව්වා වගේ එයා ඒෂියා කියන්නේ බජට් එයාලයින් එකක්. ඉතින් මෙතන චෙකින් ප්‍රොසෙස් එකට අපිට ගොඩක් වෙලා ගියේ නෑ, පැය භාගයක් වගේ තමයි ගියේ. ඉතින් අපි මෙතන චෙකින් ප්‍රොසෙස් එක ඉවර කරලා බෝඩින් පාස් එක අරගෙන ලගේජ් ඔක්කොම බාර දීලා ඊට පස්සේ අපි ගියේ ඉමිග්‍රේෂන් ප්‍රොසෙස් එකට. ඉතින් අපි ඉමිග්‍රේෂන් ප්‍රොසෙස් එක කරලා ඩියුටි ෆ්‍රී එකේ අපිට ගොඩක් ඇවිදින්න වෙලා හම්බුනේ නැහැ. මොකද අපි එයාපෝට් එකට යනකොටම ගොඩක් පරක් වෙලා තිබුණේ. අපිට පැයක් වගේ තමයි තිබුණේ ෆ්ලයිට් එකට යන්න. ඉතින් අපි ඒ වැඩ ඔක්කොම ඉවර කරලා ඊට පස්සේ අපි කෙලින්ම ෆ්ලයිට් එකට බෝඩින් වෙන්න අපි ඒ ඒරියා එකට ගියා. ඉතින් මෙතනදී අපි වෙයිට් කරන්න ඕනේ අපේ ෆ්ලයිට් එකට ඇතුළට කට්ටියව දානකම්. ඉතින් අපිට ෆ්ලයිට් එක මොකුත් ඩිලේස් මෙතන උනේ නැහැ. වෙලාවටම ෆ්ලයිට් එක ගියා. හරි, මේ විදිහට අපි ඊට පස්සේ පොලිමේ ගිහිල්ලා මෙතනදී අපි මේ ෆ්ලයිට් එක ඇතුළට යන්න මේ ඇතුල් වෙන්න යන්නේ. එයා ඒෂියා බජට් ෆ්ලයිට් එකක් වුණාට ඇත්තටම මම දකින විදිහට මේක ඇත්තටම මේ ප්‍රයිස් එක පැත්තෙන් වර්ත්, ඒ වගේම ෆැසිලිටි පැත්තෙනුත් අවුලක් නැහැ. එතකොට කියන්න ඕනේ මේ ෆ්ලයිට් එක ඇතුලේ ඔන් බෝඩ් එන්ටර්ටේන්මන්ට් මුකුත් නැහැ. අපිට මෙතනදී දැක ගන්න තිබුණේ ඒගොල්ලන්ගේ මැගසින් එකයි ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එකයි විතරයි. හරි, ඊට පස්සේ අපිට ඩිනර් ටයිම් එක ආවා. අපි ටිකට් එක ඔන්ලයින් බුක් කරන වෙලාවේ අපි ඩිනර් එකත් ඕඩර් කරලා තිබුණේ. ඔන්න දැන් අපි මැලේසියාවට ඇවිල්ලා ඉන්නේ. මෙහෙම තමා මැලේසියාවට අපි යනකොට උඩින් ෆ්ලයිට් එකට පේන්නේ. ඉතින් හරිම ලස්සනට පේනවා ඈතට යනකම්ම ලයිට්ස් තමා පේන්නේ. අපි මැලේසියාවට යනකොට උදේ 5:00 වගේ වුණා. හරි, අපි පස්සේ ලගේජස් ටිකත් කලෙක්ට් කරගෙන එයාපෝට් එකේ එළියට ආවා. ඊට පස්සේ අපි එයාපෝට් එකේ ඇතුළෙම තියෙන මේ රෙස්ටෝරන්ට් එකකින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න අපි නතර වුණා. මෙතන මම ගත්තේ බීෆ් කොම්බෝ එකක්. ඒක රින්ගිත් 10ක් වගේ වුණේ. තව මෙතන තිබුණා ටූනා කොම්බෝ එකක්. ඒකත් ගොඩක් ගාණ අඩුයි. ටූනා කොම්බෝ එක මට මතක විදියට ඒකත් රින්ගිත් 10ක් 11ක් වගේ වුණේ. මේ කොම්බෝ එකට ග්‍රීන් ටී එකකුත් ඉන්ක්ලූඩ් වෙනවා. අපි දෙන්නටම කෑම වලට ගියේ රින්ගිත් 23ක් වගේ. හරි, බ්‍රෙක්ෆාස්ට් එක අපි ගත්තට පස්සේ අපි එයාපෝට්ටෙන් එළියට ආවා. අපි එළියට එනකොට අපිව පික් කරගන්න ටුවර් කම්පැනි එකෙන් අපිට ඩ්‍රයිවර් එවලා තිබුණා. ඉතින් අපිට කාර් එකක් එවලා තිබුණේ අපි දෙන්න නිසා. ඊට පස්සේ අපි එයාපෝට් එකකින් එළියට එනකොට 7 වගේ වුණා. දැන් අපි යන්නේ සිටි ටුවර් එක. අපි මැලේසියාවේ අපි කුවාලාලම්පුර වලට යනකොට එයාපෝට් එකේ ඉඳන් අපිට පැයක් වගේ ගියා. ඒ යන අතරේ අපිට ලොකු ට්‍රැෆික් එකක් හම්බුනේ. ට්‍රැෆික් එකක් නැතිම තරම් ඇත්තටම. මොකද එදා ඉරිදා දවසක් අනිත් එක අපි ගොඩක් උදෙන් ගියේ. ඉතින් ගොඩක් මහන්සියක් නැතුව අපිට කම්ෆර්ටබලි සිටි එක ඇතුළට යන්න පුළුවන් වුණා.
මෙයා තමා අපිට හම්බෙච්ච ඩ්‍රයිවර්. එයා අපිට ඉතින් යනකම් මැලේසියාව ගැන විස්තර කර කර ගියා. ඊළඟට අපි සිටි ටුවර් එක ස්ටාර්ට් කරා. සිටි ටුවර් එකේදී අපි ප්ලේසස් 5ක් වගේ පැය 3:00මාරකින් වගේ කවර් කරන්න තමයි රෙඩි කරගෙන තිබුණේ. කොහොම හරි අපි මුලින්ම ගියේ නැෂනල් පැලස් එක බලන්න. එතන අපි විනාඩි 10ක් 15ක් වගේ ෆොටෝස් ගන්න අපිට chance එක හම්බ වුණා. ඒකත් එක්කම එතනට ගොඩක් අය මේ වෙලාවේ ඇවිල්ලා හිටියේ නෑ. මොකද අපි උදෙන්ම ගියපු නිසා 7:00 වගේ වෙනකොට මට මතක විදියට අපි මෙතෙන්ට ගිහිල්ලා හිටියේ. කොහොම වුණත් ෆොටෝස් අපි අරගෙන එන්න හදනකොට අපිට ආයෙ chance එකක් හම්බ වුණා. මෙතන මෝර්නින් රූටින් එක ස්ටාර්ට් කරන විදිය බලන්න. සම්ප්‍රදායක් විදියට මෙයාලා ඉස්සරින්දම්ම කරගෙන එන විදියක් තමයි මේ මෝර්නින් රූට් එක ගාඩ්ලා ස්ටාර්ට් කරන විදිය. ඒකත් බලන්න අපිට chance එකක් හම්බ වුණා. ඒ ටික ඔක්කොම බලලා අපි ආයෙත් ගියා ඊළඟ අපේ ප්ලේස් එක විසිට් කරන්න. නැෂනල් පැලස් එක බලලා අපි ඊළඟට ගියා නැෂනල් මොනුමන්ට් එක බලන්න. ඉතින් මෙතන හදලා තියෙන්නේ මැලේසියාවේ නිදහස වෙනුවෙන් අරගල කරනකොට ඒ වෙනුවෙන් එයාලගේ ජීවිතේ පූජා කරපු අය සිහි වෙන්න තමයි මේ ප්ලේස් එක හදලා තියෙන්නේ. අපි ඊළඟට ගියා එතන බලන්න. එතනත් අපි විනාඩි 15ක් 20ක් වගේ පොඩි ටයිම් එකක් ස්පෙන්ඩ් කරා. අයත් අපි ගියා මොස්ක් එකක් බලන්න. මේ මොස්ක් එක අපි බලලා ඊළඟට අපේ සිටි ටුවර් එකේ අපිට තව ප්ලේසස් දෙකක් බලන්න ඉතුරු වෙලා තිබුණා. කේල් ටවර් එක සහ ට්වින් ටවර් එක. මේ ප්ලේසස් දෙකටත් යන්න වෙලාව මදි වෙන නිසා අපි ඇත්තටම මේ මොස්ක් එක ඇතුළට ගියේ නැහැ. එහෙම නැත්නම් ඕනම කෙනෙක්ට මෙතන ටයිම් එකක් දාලා තියෙනවා උදේ මට මතක විදියට 10ට වගේ. ඒ වෙලාවෙන් පස්සේ මේ මොස්ක් එක ඇතුළට ගිහිල්ලා ඕන කෙනෙක්ට විසිට් කරන්න පුළුවන්. ඒකට යාලා එතනදී ඇඳුමක් දෙනවා. ඒ ඇඳුම අපි ඇඳගෙන යන්න ඕනේ. එතකොට ඕනම කෙනෙක් ඇතුළට ගිහිල්ලා ඇතුළේ ටයිම් එකක් ඉඳලා ඒ දේවල් බලලා ආපහු එන්න පුළුවන්. මොස්ක් එක බලලා එන ගමන් අපි අතර මඟදී පොඩ්ඩක් සිටි එකේ නතර කරා. මොකද නතර කරේ මෙතන තියෙනවා ලස්සනට හදලා තියෙනවා පික්චර්ස් ගන්න ලස්සන තැනක් හදලා තිබුණා අතර මඟ. ඉතින් අපි එතනක් නතර කරලා එතන ෆොටෝ එකක් ගත්තා. මොකද මැලේසියා ගියාම හැමෝම අනිවාර්යයෙන්ම ගන්න ෆොටෝ එකක් මේක. ඒ නිසා අපිත් ඒ ෆොටෝ එක ගත්තා. ඊට පස්සේ එතන
ඉස්සරහ තිබුණා පොඩි ග්‍රවුන්් එකක්. ඉතින් ඒ ග්‍රවුන්් එකේ අපි පොඩ්ඩක් ඇවිදලා ආවා. ඔය ටික කරලා එනකල් අපිට අපේ ඩ්‍රයිවර් එයාගේ වෙහිකල් එක නතර කරගෙන හිටියා. විනාඩි 10ක් 15ක් වගේ අපි ග්‍රවුන්් එකෙත් ඉඳලා ෆොටෝස් අරගෙන ආපහු ආවා. එතකොට මෙයාලගේ මේ ලස්සන මේ ලයිට් කණුවල එහෙම එයාලගේ නැෂනල් ෆ්ලවර් එක ඇත්තටම එයාලා අර වදමල තමයි හැමතැනම දාලා තියෙන්නේ. රැටලා ගොඩාක් ලස්සනයි ලයිට් දාලා තියෙනකොට. ඉතින් අපි සිටි එකේ ලස්සනත් බලාගෙන අපි මේ යන්නේ කේල් ටවර් එක බලන්න. කේල් ටවර් එක බලලා ට්වින් ටවර් එකත් බලලා අපි හොටෙල් එකට කෙලින්ම චෙක් ඉන් වෙන්න තමයි ගියේ. හොටෙල් එකට අපි යනකොට කොහොමත් රූම් එක ඇත්තටම රෙඩි වෙලා තිබුණේ නැහැ. මොකද අපි යනකොට අපේ චෙක් ඉන් ටයිම් එක 2ට තිබුණේ. අපි ඒ වෙලාව රෙඩි වෙනකල් අපේ බැගේජස් තියලා අපි බලාගෙන හිටියා. ඒ ඉන්න ගමන් ඉතින් පොඩි බඩගින්නක් ආව නිසා මෙතන පොඩි රෙස්ටොරන්ට් එකක් තිබුණා. රෙස්ටොරන්ට් එකකින් අපි ඕඩර් කරා මොහිතෝ දෙකක්. අපි දෙන්න කැමති ෆ්ලේවර්ස් දෙකකට එනිසා ඒ ෆ්ලේවර්ස් දෙකින් අපි මොහිතෝ දෙකක් ඕඩර් කරලා ඒ දෙක බිව්වා. බීලා ඉතින් අපි බලාගෙන හිටිය තව ටිකක් වෙලා යනකොට රූම් රෙඩි වෙයි කියලා. මේ හොටෙල් එකේ ඇත්තටම රිසෙප්ෂන් එක ළඟ ලොකු ඉඩක් තිබුණේ නැහැ. හැබැයි තිබුණ පොඩි උඩ උනත් එයාලා ලස්සනට ඩෙකරේට් කරලා තිබුණා. පස්සේ අපේ රූම් එක රෙඩි වුණා 2:30 වගේ වෙනකොට. ඉතින් අපිට රූම් එක ඇතුළට අපි ගියා. මේ රූම් එක ගැන කියනවා නම් ඇත්තටම අපි හිතුවේ නැහැ රූම් එක මෙච්චර පොඩි රූම් එකක් වෙයි කියලා. ලොකු ස්පේස් එකක් තිබුණේ නැහැ රූම් එකේ. ඒ වගේම view එක ගත්තාම view එකත් ඇත්තටම ගොඩාක් ලස්සන view එකක් හම්බ වුණේ නැහැ. හැබැයි මේ හොටෙල් එකේ අනිත් පැත්ත ගත්තම හොඳ view එකක් තියෙනවා. කේල් ටවර් එක පේන view එකක් තමයි තියෙන්නේ. ෆැසිලිටිස් අතින් ගත්තාම මේකේ ටී කොෆි මේකින් ෆැසිලිටිස් එතකොට වොෂ්රූම් එකේ හැම දෙයක්ම අපිට තිබුණා. ඒ වගේම රූම් එක වොෂ්රූම් එක දෙකම ක්ලීන්. අපි ඉතින් ඩේ ටයිම් එකේ ටුවර්ස් වලට ගිය නිසා ඉතින් ස්පේස් එක අඩුයි කියන එක අපිට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ඊළඟට අපි ලන්ච් එක ගන්න ගියා චෙක් ඉන් වුණාට පස්සේ. ලන්ච් එක ගන්න අපි ඇත්තටම ගියේ අපිට යන අතර මගදී රෙස්ටොරන්ට් එකක් අපේ ඩ්‍රයිවර් පෙන්නුවා. එයා රෙකමන්ඩ් කරපු තැනට තමයි අපි ෆස්ට් ඩේ එකේ ලන්ච් එක ගන්න ගියේ. ලන්ච් එක අරගෙන එන ගමන් අපි පයින්ම ඇවිදගෙන ආවා හොටෙල් එක තියෙන තැනට. අපේ හොටෙල් එක ඉස්සරහ තමයි මේ view එක තිබුණේ. මෙතන උඩින් බැලුවම අපිට කේල් ටවර් එක පේනවා. ඊට පස්සේ අපි ආපහු හොටෙල් එකට ආව ලන්ච් එකෙන් පස්සේ ඊවිනින් ටයිම් එකේ අපි ආයෙත් මේ යනවා. අපිට බැරි වුණා ට්වින් ටවර් එක ලස්සනට බලන්න ඩේ ටයිම් එකේ. මොකද එතන ගොඩාක් සෙනග හිටිය නිසා පොඩ්ඩක් බිසි ඒරියා එකක්. අපි රෑට බලන්න යන්න ඕනි කියලා අපි දෙන ඩිසයිඩ් කරලා ගියා. පයින්මයි ගියේ හොටෙල් එකේ ඉඳලා ගොඩක් ළඟ තමයි අපිට ට්වින් ටවර් එක තිබුණේ.
මැලේසියාවල ඕනම වෙලාවක රෑ ටයිම් එකක වුණත් ඕනම කෙනෙක්ට යන්න පුළුවන්. ඇත්තටම සේෆ්ටි එක ගතින් ගත්තහම අපි දැක්ක විදිහට නම් ඇත්තට මෙහෙම ලොකුම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ යන අතරමඟදී අපි දෙන රෙස්ටොරන්ට් එකක් දැක්කා. එතන 24 hours ඒ රෙස්ටොරන්ට් එක ඕපන්. ඉතින් අපි දෙන්න ඒක බලාගෙන ගියා. එන ගමන් අපි යමු කියලා හිතාගෙන දැන් අපි ට්වින් ටවර් එක තියෙන තැනට ගොඩාක් ලං වෙලා ඉන්නේ. ට්වින් ටවර් එක ළඟම මේ වගේ මේ මල්ලි කෙනෙක් බඩේරුඟු තියාගෙන හිටියා. ඉතින් අපි දෙන්නටත් ආස හිතුණා එතනින් එකක් අරගෙන කන්න. ඊට පස්සේ ඒක හදනකල් අපි පොඩ්ඩක් එතනත් බලාගෙන ඉඳලා ඒක අරගෙන එතන එහා පැත්තෙම අපිට පොඩි ඉඳ ගන්න තැනකුත් තිබුණා. ඉතින් අපි එතන ඉඳගෙන ඒකත් කෑවා. හරි පිරිසිදුවට ලස්සනට පිළිවෙලකට හදලා අපිට දුන්නා මේ මල්ලි. ඊට පස්සේ අපි එතනින්ම පොඩ්ඩක් ඉස්සරහට යනකොට අපිට සැලෝමා කියන බ්‍රිජ් එක බලන්න යන්න පාර අපි දැක්කා ඇත්තටම. මොකද අපිට ඩේ ටයිම් එකේ අපි එන ගමන් අපිට අපේ ඩ්‍රයිවර් කියලා දුන්නා මෙතනින් ගියහම ඔයාලට මේක බලන්න පුළුවන් කියන එක. ඇත්තටම මම හිතන විදිහට මේක ඩේ ටයිම් එකේ ගිහිල්ලා බලන්න ඕනේ ප්ලේස් එකක් නෙමෙයි. මොකද ගොඩාක් ලයිට්ස් වලින් තමයි මේක ලස්සනක් එන්නේ. ඉතින් අපි ගියා සැලෝමා බ්‍රිජ් එක බලන්න. එතන ෆොටෝස් ගත්ත ගොඩක්. හරිම ලස්සනයි රෑට මෙතන එක එක කලර්ස් වල ලයිට්ස් මෙතන චේන්ජ් වෙනවා. කලර් එක චේන්ජ් වෙවි ලයිට්ස් තියෙනවා. ඉතින් ගොඩක් ලස්සනයි ෆොටෝස් ගන්න කෙනෙක් ඉන්නවා නම් මම දන්න විදියට ගොඩක් අය මැලේසියා වලට ගියාම මේ ප්ලේස් එකට යන්නේ නැහැ. ට්වින් ටවර් එක ළඟට ගියාම හැමෝටම ලේසි. එතන ළඟම තමයි මෙතන තියෙන්නේ. අමතක නොකර හැමෝම විසිට් කරන්න ඕනේ තැන. මේ බ්‍රිජ් එකේ එහා පැත්තට ක්‍රොස් කරන්න පුළුවන්. ක්‍රොස් කරාට පස්සේ එතන තියෙනවා පොඩි view point එකක් වගේ. එතනට ගියහමත් අපිට ලස්සනට ට්වින් ටවර් එක බලා ගන්න පුළුවන්. ෆොටෝස් එහෙම ගන්නවා නම් මේ බ්‍රිජ් එක ක්‍රොස් කරලා ආවම එතන හොඳ ප්ලේස් එකක් ඇත්තටම ෆොටෝග්‍රැෆර්ස්ලා ඉන්නවා. ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන් හොඳ view එකක් එක්ක. ඊට පස්සේ අපි අර යන ගමන් බලාගෙන ගිය රෙස්ටොරන්ට් එකට යන්න ඕනි කියලා හිතුව නිසාම ඉතින් අපි දෙන්න ආවා. එතන ලොකු සෙනගක් ඇත්තටම හිටියා. ඉතින් එතන මෙනු එක ඩිස්ප්ලේ කරලා තියෙනවා. අපි කොහොම හරි සිලෙක්ට් කරගත්තා. අපි දෙන්න කෑම දෙකක් තමයි සිලෙක්ට් කරගත්තේ. ඇත්තටම ලොකු ගාණක් ගියේ නැහැ මෙතන කෑම වලට. හරිම ලේසි. එයාලා ඇවිල්ලා අපේ ළඟින්ම ඕඩර් එක අරගෙන යනවා. ඊට පස්සේ අපිට නම්බර් එකක් අපේ ටේබල් එකෙන් තියෙනවා. මේ නම්බර් එක අරගෙන ගිහිල්ලා අපි කැෂියර් එකට දුන්නාම අපිට අපේ බිල් එක පේ කරන්න පුළුවන්. කෑමත් හොඳට තිබුණා. හොඳ කෑමක් එතන ගන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට යනවා නම් 24 hours open. මේ තමයි අපි හිටිය හොටෙල් එක. අපි පිටපැත්තේ ඉඳලා බලනකොට මේ වගේ තමයි අපිට පේන්නේ. අපි හිටියේ සෙන්ටර් ග්‍රෑන්ඩ් සිග්නේචර් කියන හොටෙල් එකේ. මේක 4 star හොටෙල් එකක්. බට් මේ හොටෙල් එක කවුරු හරි ගන්නවා නම් මේ ළඟ ඇත්තටම shopping කරන්න shopping malls මොකුත් ලොකුවට නැහැ. ඉතින් කොහොම හරි ඩිනර් එක අරගෙන අපි හොටෙල් එකට ආවා. කොහොම හරි අපේ දවස පළවෙනි දවස මේ විදිහට ඉවර වුණා. ඩේ 2 එක අපි යන්න හිතාගෙන ඉන්නේ සන්වේ ලැගූන්. ඔයාලා අපේ ඊළඟ වීඩියෝ එක බැලුවොත් ඔයාලට අපි සන්වේ ලැගූන් වලට ගියේ කොහොමද කියලා බලා ගන්නත් පුළුවන්.